මේ ගත වෙන්නේ ලෝක භූදේශපාලනයේ ඉතාමත් තීරණාත්මක අවධියක්. සෑම ලෝක බලවතෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ අවිබලය ලෝකෙට විදහා දක්වන්න. වසර 35ක් පුරාවට ඒ අද්විතීය ඇමරිකානු අවිබලය සාගරයේ ස්ථිර කළ එහෙමත් නැත්නම් USS Abraham Lincoln CVN 72. ඉතින් SL Minds on තුලින් අද අපි කතා කරන්න යන්නේ මේ වෙන විට මුළු ලෝකයක් කතා බහ වෙන 16 වෙනි ඇමරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ නමින් නම් වුණු ඒ අද්විතීය නෞකාව ගැනයි. මෙම නෞකාව දිගාඩි 1092ක්. එය මීටර් වලින් කිවහොත් මීටර් 332ක් පමණ වෙනවා. නෞකාවේ ගුවන් තට්ටුව අක්කර 4.5ක වපසරයකින් යුක්තයි. එය සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාංගන 3කට වඩා විශාලයි. නෞකාව ඉහළට මහල් 25කින් සමන්වන විට අතර මුහුදෙන් ඉහළට අඩි 200කට වඩා උසයි. මෙහි ඇති විශේෂත්වය තමයි මෙහි හැඩය. මෙය ඇමරිකාව සතු නිමිට්ස් ක්ලාස් වර්ගයේ 5 වන නෞකාවයි. මෙහි බර ටොන් ලක්ෂයකට වඩා වැඩි. නමුත් මේසා විශාල බරක් තිබුණත් මෙයට පැයට කිලෝමීටර් 56ක එහෙම නැතහොත් නොට් 30ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඔබට ප්‍රශ්නයක් ඇති මේ නෞකාව කොහොමද වසර 25ක් ඉන්ධන නැතුව ක්‍රියාත්මක වන්නේ කියලා. අපි දැන් ඒ පිළිබඳව සොයා බලමු. මෙහි එන්ජිමට කිසිම දිනක ඉන්ධන අවශ්‍ය වන්නේ නැහැ. මෙහි තිබෙන වෙස්ටින්හවුස් A4W නාෂ්ටික ප්‍රතිකාරක එහෙම නැත්නම් නියුක්ලියර් රියැක්ටර්ස් දෙක මගින් වසර 25ක් එක දිගට ඉන්ධන නැතුව ගමන් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. යුරේනියම් පරමාණු බිඳී යෑමෙන් උපදින තාපය මගින් ජලය රත් කර අධික පීඩනයේ සහිත හුමාලයේ නිපදවනවා. එම හුමාලයෙන් අශ්ව බල ලක්ෂ 2.6ක ශක්තියක් ජනනය කරමින් නෞකාවේ දැවැන්ත ප්‍රොප්ලර් 4 කරකවනවා. මේ එන්ජින් මගින් ලැබෙන විදුලිය මුළු නගරයකටම සෑහෙනවා. සාමාන්‍ය ගුවන් තොටුපළක ගුවන් පතයක් සතිපුම් 2ක් පමණ දිග වුවත් මෙම ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ ගුවන් පතය අඩි 300ක් පමණ කෙටි වේ. නෞකාවේ ධාවන පතය ඉතා කෙටි බැවින් ජෙට් යානයක් අහසට යැවීම සඳහා ස්ටීම් කැටපෝල්ට් පද්ධතිය මගින් යෝධ ගල් පටියක ක්‍රියාකාරීත්වයට සමාන බලයක් මෙම ජෙට් යානයට ලබා දෙයි. මෙහිදී සිදුවන්නේ නෞකාවේ නාෂ්ටික ප්‍රතිකාරක මගින් නිපදවන අධිපීඩනයේ හුමාලය විශාල සිලින්ඩර් තුල ගබඩා කර තබා පසුව එක්වරම මුදා හැරීමයි. මෙමගින් යානයේ ඉදිරිපස් රෝදය හා සම්බන්ධ කර ඇති ෂටල් ඉතා වේගයෙන් ඉදිරියට තල්ලු කරන අතර එම දැවැන්ත තල්ලුව නිසා ටොන් 30ක් පමණ බරටි ජෙට් යානයක් තත්පර 2ක් වැනි කෙටි කාලයකදී පැයට සතුම් 165ක වේගයක් ලබා ගනිමින් අහසට විසිවෙයි. යානය නැවත ගොඩ බැස්වීමේදී සිදු කරන්නේ මීට හාත්පසින්ම වෙනස් භයානක මෙහෙයුමකි. යානය නෞකාව දෙසට පැමිණෙන විට එහි පිටුපස ඇති ටේල් හුක් නැමැති වානේ කොක්ක පහත් කරන අතර නාවික නිර්මාණයේ ඉලක්කය වන්නේ නෞකාවේ තට්ටුවේ හරහා ඇඳ ඇති ඇරස්ටිං වයර්ස් නැමැති ශක්තිමත් වානේ කේබල් 4න් එකක එම කොක්ක පටලවා ගැනීමයි. යානයේ කේබලේ පැටලුණු සැයින් නෞකාව යට ඇති ප්‍රබල හයිඩ්‍රොලික් පද්ධතියක් මගින් එම කේබලය ඇද නතර කරන අතර එමගින් ඉතා කෙටි දුරකදී යානය සම්පූර්ණයෙන්ම නතර වේ. මෙහිදී ඇති සුවිශේෂී කරුණ නම් කොක්ක කේබලයේ පැටලෙන මොහොතේ නියමුවා එන්ජිමේ වේගය උපරිම කිරීමයි. එසේ කරන්නේ යම් හේකින් කේබලය මගහැරුණොත් යානය මුහුදට වැටීම වළක්වා ගනිමින් නැවත අහසට යොමු කිරීම සඳහායි. මෙම ඒබ්‍රහම් ලින්කන් නෞකාව සාගරයේ බීතිය බවට පත් කරන සැබෑ හේතුව වන්නේ මෙහි ඇති අතිවිශාල ගුවන් බලයයි. මෙම නෞකාව මත එකවර ගුවන් යානා 90කට වඩා රඳවා තබාගත හැකියි. F-35C Lightning II මෙය ලෝකයේ තිබෙන දියුණුම ස්ටෙල්ත් ප්‍රහාරක යානයයි. සතුරු රේඩාර් වලට අසු නොවි සතුපුම් 100 ගණනක් දුරින් සිට සතුරා විනාශ කිරීමේ හැකියාව මෙයට පවතිනවා. FA-18EF Super Hornet මෙම නෞකාවේ ප්‍රධානම ප්‍රහාරක බලයනියයි. මෙම යානාවල සිට එයා ටු එයා
සහ air to surface ඕනම ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඇත. EA-18G Growler මේ සතුරු රේඩාර් සහ සංවේදන පද්ධති ජෑම් කර අඩපණ කිරීමට සමත් යානයි. එමෙන්ම E-2D Hawkeye යානා මෙම යානා මෙම නෞකාවේ සර්වේලන්සස් යානා ලෙස භාවිතා වේ. මෙම සියලු ප්‍රහාරක යානා මගින් මෙම නෞකාවට අද්විතීය ප්‍රහාරක බලයක් ලබා දී ඇත. ඒබ්‍රහම් ලින්කන් නෞකාව එහි සතු ඇති අද්විතීය ගුවන් ප්‍රහාරක බලයට අමතරව අති නවීන සහ අති ප්‍රබල අවි වලින් සමන්විත වේ. ඒ අතරින් සී ස්පැරෝ මිසයිල සතුරු ගුවන් යානා සහ මිසයිල විනාශ කිරීමට එමෙන්ම නෞකාව දෙසට එන සතුරු මිසයිල විනාශ කිරීමට මෙහි ඇති ෆැලැන්ක් C20 ස්වයංක්‍රීය පද්ධතිය භාවිතා වේ. මෙයට විනාඩියට උන්ට 4500ක් පිට කිරීමට හැකියාව ඇත. එමෙන්ම ඉතා වේගයෙන් එන සතුරු ප්‍රහාරක මිසයිල ලුහු බැඳ ගොස් විනාශ කරන රෝලිං එයාෆ්‍රේම් මිසයිල් පද්ධතියෙන් මෙය සමන්විත වේ. මෙම ඒබ්‍රහම් ලින්කන් නෞකාව සාගරයේ කිසි විටකත් තනිව යාත්‍රා නොකරයි. මෙය සෑම විටම නාවික බලයනියක් ලෙස යාත්‍රා කරයි. මෙය කරියර් ස්ට්‍රයික් ගෲප් 9 ලෙස හැඳින්වේ. මෙම ආරක්ෂක වළල්ල එර්ල් බර්ග් වර්ගයට අයත් ඩිස්ට්‍රොයර්ස් උදාහරණයක් ලෙස USS ස්ටෝන්ස් වැනි නෞකා කිහිපයක් මෙයට ඇතුළත් වේ. මේවා සතු ඇති ඊජිස් රේඩාර් පද්ධතියට එකවර සතුරු මිසයිල් සහ ගුවන් යානා 100 ගණනක් හඳුනාගෙන ඒවා වාතයේදීම විනාශ කර දැමීමට හැකියාව ඇත. එමෙන්ම මෙම බලයනිය සතු තවත් ප්‍රධානම නෞකාවක් වන්නේ ටයිකොන්ඩොරෝගා වර්ගයට අයත් ගයිඩඩ් මිසයිල් ක්‍රූසර් නෞකාවයි. මෙහි ප්‍රධාන වගකීම වන්නේ මුළු නාවික බලයනියටම ඉහළින් නැති අහස පාලනය කිරීමයි. මෙහි ඇති මාරාන්තික මිසයිල් පද්ධති සතුපුම් 100 ගණනක් ඈතින් එන සතුරු ඉලක්ක කුඩු කර දැමීමට හැකියාව ඇත. මෙය සැබවින්ම මෙම බලයනියේ ඇති ගුවන් ආරක්ෂක පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි. එමෙන්ම මෙම නෞකාවට සතුපුම් කිහිපයක් ඉදිරියෙන් ගමන් කරන ලබන නියුක්ලියර් සබ්මැරිනය මගින් සතුරු සබ්මැරින හෝ ටෝපිඩෝ ප්‍රහාර මගින් මෙම ලින්කන් නෞකාවට විය හැකි තර්ජන මුළුමනින්ම විනාශ කර දමයි. මේ සියල්ලට අමතරව 5600ක් පමණ වූ නාවිකයන්ට අවශ්‍ය ආහාර පාන, පතුරම් සහ ජෙට් යානා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට විශාල සැපයුම් යාත්‍රාවකින් මෙම බලයනිය සමන්විත වේ. මෙය මගින් මාස ගණනාවක් වුවත් කිසිදු වරායකට නොගොස් සාගරය මැද සටන් කිරීමට මෙම ස්ට්‍රයික් ගෲප් එකට හැකියාව ලැබී ඇත. මේ වෙන විට මැද පෙරදිග කලාපයේ පවතින ඉතා නොසන්සුන්කාරී වාතාවරණ නිසා ඇමරිකාව විසින් මෙම නෞකාව එම කලාපයට යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම රතු මුහුදේ වෙළඳ මාර්ග ආරක්ෂා කිරීම සහ ඉරානයෙන් විය හැකි තර්ජන මැඩ පැවැත්වීම මේ වෙන විට මෙම නෞකාවේ ප්‍රධාන කාර්යභාරය වී තියෙනවා. ඒබ්‍රහම් ලින්කන් නෞකාවේ තේමාව වන්නේ shall not perish විනාශ නොවේ යන්නයි. දශක 3ක් පුරාවට ඇමරිකානු අවි බලය සාගරයේ පතුරවන මෙම යෝධයාට වර්තමානයේ පවතින ඉරාන අර්බුදයේදී ඉරානයට බලපෑමක් ඇති කර හැකි වේද? ඉතින් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න